අයිබෝවන් සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා මොවික්සා channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට. මේ කතාව පුහුණුවලත් ස්නයිපර් දෙදෙනෙකුට දෙන එකම මෙහෙයුමක් ගැන. ලෝකයේම සැඟවුණු දුර්ගයක් දෙපැත්තක ඉඳලා රැක බලා ගන්න එක තමයි මේ දෙන්නට කරන්න තියෙන්නේ. හැබැයි මේ දෙන්නට සම්බන්ධකම් තියාගන්නත් බෑ. බාහිර ලෝකයේත් එක්ක සම්බන්ධකම් තියාගන්නත් බෑ. අවුරුද්දක් පුරාවට මේක කරන්නත් වෙනවා. වැඩේ කියන්නේ එක පැත්තක ආරක්ෂාවට ඉන්නේ කොල්ලෙක්, අනිත් පැත්තේ ඉන්නේ කෙල්ලෙක්. කෙල්ලෙකුයි කොල්ලෙකුයි තනියම ඉන්නවා කියන්නේත් ඉතින් හරි අපි ෆිල්ම් එකට ගිහින් බලමු මේ දෙන්නට මේ කියන විදිහට ඉන්න පුළුවන් වෙයිද? තව මේ දුර්ගයට මෙච්චර ආරක්ෂාවක් දීලා තියන්නේ ඇයි කියලා. එහෙනම් ඉතින් අපි යමු ෆිල්ම් එක පැත්තට. මේ කතාව පටන් ගන්නේ විශ්‍රාම ගිහින් හිටපු මැරින් ස්නයිපර් සෙබලෙක්ට ලැබෙන රහස් මෙහෙයුමකින්. මේ සෙබලගේ නම තමයි ලෙවි කේන්. මේ මෙහෙයුම ලෙවිට බාර දෙන්නේ බාර්තෝ කියන රහස් මෙහෙයුම් නිලධාරිනියක්. ලෙවිට තියෙන විශාල දුර්ගයක් ආරක්ෂා කරන්න. ආරක්ෂා කරන්න කියලා කිව්වට එතන වැඩ ටික බලාගෙන ඉන්න තියෙන්නේ. ලෙවිට අවුරුද්දක්ම එතරට වෙලා තනියම ඉන්න වෙනවා. වෙනත් අයත් එක්ක සම්බන්ධකම් තියාගන්නත් බෑ. අඩුම තරමේ ලෙවිට තමන්ගේ කිසිම දෙයක් අරගෙන යන්න දෙන්නේ නැහැ. ෆෝන් එක ඔරලෝසුව පවා දාලා යන්න සිද්ධ වෙනවා. කොච්චර රහසිගත මෙහෙයුමක්ද කියනවා නම් ලෙවි යන තැන ගැන ලෙවි දන්නෙත් නැහැ. ලෙවිව එක්කගෙන යන සීන් ඇති කරලා. ලෙවිට සීයේ එනකොට ප්ලේන් එකක ඉන්නේ. මොන රටේ කොහෙද ඉන්නේ කියලා ලෙවි දන්නෙත් නැහැ. ලෙවිට බෑග් වගේකුයි පැරෂුට් එකකුයි පොඩි මැප් එකකුයි දීලා කියනවා ප්ලේන් එකකින් පැනලා මැප් එකේ තියෙන තැනට යන්න කියලා. කියපු විදියටම දුර්ගයේ තියෙන තැනට ගියපු ලෙවිට ජෙස්පර් කියලා කමාන්ඩෝ සෙබලෙක් මුණ ගැහෙනවා. දුර්ගයේ ආරක්ෂාවට ඉන්න කෙනා අවුරුද්දෙන් අවුරුද්දට මාරු වෙන නිසා ජෙස්පර්ගේ ජොබ් එක කරන්න තමයි දැන් ලෙවි ඇවිත් ඉන්නේ. ජෙස්පර් නම් ගොඩක් සතුටින් ඉන්නේ. මොකද අවුරුද්දකට පස්සේනේ තමන්ගේ ගෙදර යන්නේ. ජෙස්පර් එතන තියෙන දේවල් පෙන්නලා එතන වෙන්න ඕන හැමදේම ලෙවිට කියලා දෙනවා. දුර්ගයේ මීදුමෙන් වැහිලා තියෙන්නේ. යට තියෙන කිසිම දෙයක් උඩ ඉන්න අයට පේන්නේ නැහැ. දුර්ගයේ ළඟ තියෙන කුළුණක තමයි ලෙවිට ඉන්න තියෙන්නේ. මේ කුළුණ හැම දෙයක් වගේම තියෙනවා. කෑම බීම කිසිම අඩුවක් නැහැ. ජෙනරේටර්, සෝලාර්, වැසි පද්ධතිය, ලස්සන ගෙවත්තක්, ඒ වගේම කැලෑව කිසිම අඩුවක් නැතුව අවුරුද්දක් ජීවත් වෙන්න පුළුවන් හැමදේම මෙතන තියෙනවා. මේ වගේම කුළුණක් දුර්ගයේ අනිත් පැත්තේ තියෙනවා. ඒ පැත්තේ කුළුණ ඉන්න කෙනා මාරු වෙන දවසත් අද. අනිත් පැත්තේ කුළුණ කෙනා එක්කවත් සම්බන්ධකම් පැවැත්වීම තහනම්. කොහොමත් එහා පැත්තේ කුළුණට මේ පැත්තේ ඉඳන් යන්න බෑ. මොකද දුර්ගයේ උතුරු පැත්තේ දකුණු පැත්තේ බිම්බෝම් මාරාන්තික උගුල් එහෙම තියෙනවා. මේ දුර්ගයේ මීටර් 600න් 600ට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන මිසයිල් තුවක්කු බෝම්බ සවි කරලා තියෙන්නේ. දවස් ගානේ ගිහින් ඒ දේවල් චෙක් කරලා බලලා පතුරම් පුරවන එක තමයි ලෙවිට කරන්න තියෙන්නේ. තව දවස් 30කට වතාවක් මූලස්ථානයත් එක්ක රේඩියෝවෙන් සම්බන්ධ වෙන්න ඕන. කොහොම හරි ඒ දවසේ රෑ ජැස්පර් සහ ලෙවි කුළුණ උඩට වෙලා දෙන්නත් එක්ක පොඩි ෂොට් එකක් දාන ගමන් මේ දුර්ගය ගැන කතා කරන්න පටන් ගන්නවා. ජැස්පර් කියන විදියට මේ දුර්ගය වටේ තියෙන ආරක්ෂක පද්ධතිය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව පාලනය වෙන්නේ. බැරි වෙලාවත් දුර්ගය ස්වයංක්‍රීයව පාලනයෙන් ඉවත් වුණොත් ඔටෝම මේ හැමදේම විනාශ වෙන විදියට තමයි හදලා තියෙන්නේ. තව ජැස්පර් ලෙවිට කියනවා බැරි වෙලාවත් හදිසි සීනුව නාද වුණොත් පස්සේ නොබල දුවන්න කියලා. මේ කිසිම දෙයක් තාම තේරුනේ නැති ලෙවි ජැස්පර්ගෙන් අහනවා මේ දැන රහසක් විදියට තියාගන්න හේතුව මොකක්ද? මිනිස්සු දුර්ගයට යන එක නවත්තන එකද? මේ රහස් මෙහෙයුම කියලා. ඒකට උත්තර දෙන ජැස්පර් කියනවා නෑ ඔයා නවත්තන්න ඕන දුර්ගයෙන් එළියට එන යවුන්ව කියලා කියනවා. එහෙම කියලා ජැස්පර් පොඩි ඉලෙක්ට්‍රික් ගැජට් එකක් දුර්ගයට විසි කරනවා. ටික වෙලාවකින් භයානක විදියට කෑ ගහන සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම ජැස්පර් මේ දුර්ගයේ භයානකම ගැන තව දේවල් ටිකක් කියනවා. 1940 ගණන් වල මේ දුර්ගයට බට කණ්ඩායම් 3ක් යවලා තියෙනවා. ඒත් ආයේ එක්කෙනෙක්වත් ඇවිල්ලා නැහැ. දුර්ගයේ මොනවද වෙන්නේ කියලා ජැස්පර් හරියට දන්නෙත් නැහැ. ජැස්පර් කියන විදියට නම් දුර්ගය කියන්නේ අපායට යන දොරටුව. අපි ඉන්නේ ඒක ආරක්ෂා කරන්න කියලා. ඊළඟ දවසේ උදේ ජැස්පර් ලෙවිට සමුදීලා තමන්ගේ ගෙදර යන හිතාගෙන එතනින් යනවා. ජැස්පර් එක්කගෙන යන චොපර් එකකුත් එනවා. ජැස්පර් චොපර් එකේ එල්ලිලා ටිකක් දුර යද්දී ඒ චොපර් එකේ හිටපු සෙබලෙක් ජැස්පර්ට වෙඩි තියලා චොපර් එකකින් බිමට දානවා. අර මුලින්ම ලෙවිට ජොබ් එක බාර දෙන නිලධාරිනිය බාර්තෝ මතකද? අන්නේ බාර්තෝගේ කීමට තමයි මේ සෙබල ජැස්පර්ට වෙඩි තියන්නේ. ඒ කියන්නේ මේ දුර්ගය ආරක්ෂා කරන කෙනාට අන්තිමට මැරෙන්න සිද්ධ වෙනවා. දුර්ගය කියන්නේ තරමට රහසගත තැන. ඊළඟ දවසේ උදේ වැඩ ආරම්භ කරන ලෙවිට දුර්ගයේ අනිත් පැත්තෙන් ලී කපන සද්දයක් ඇහෙනවා. ලෙවි කුළුණට නැගලා දුර බලන බයිනොකියුලර් එකෙන් බලනවා සද්ද එන පැත්ත. ලෙවි දකින්න ලස්සන කෙල්ලෙක් ලී කපනවා. එතකොට දුර්ගයේ අනිත් පැත්තේ ආරක්ෂාවට ඉන්න කෙල්ලෙක්. ඒ කෙල්ලගේ නම තමයි ඩ්‍රාසා. ඩ්‍රාසා කියන්නේ දක්ෂ ස්නයිපර් කෙනෙක්. මේ කුළුණු ආරක්ෂා කරන්න තෝරගන්නේ වැඩි සම්බන්ධතා නැති අය. ලෙවි නිතරම වගේ එහා පැත්තේ ඉන්න කෙල්ල දිහා බලනවා. දින කිහිපයක් ගත වෙනවා. ඊළඟට උදා වෙන ඩ්‍රාසාගේ උපන්දින දවස. ඒ දවසේ ඩ්‍රාසාට හිතෙනවා පන්දිරෙන් සමරන්න අනිත් පැත්තේ කුළුණේ ඉන්න ලෙවිව සම්බන්ධ කරගන්න. ඩ්‍රාසා බෝඩ් එකක් අරගෙන ඒකේ ඔයාගේ නම මොකද්ද කියලා ලියලා ඒක ලෙවිට පෙන්නනවා. ලෙවිත් බයිනොකියුලර් එකෙන් බලලා ලෙවිත් බෝඩ් එකේ ඒකට පිළිතුරක් ලියලා ඩ්‍රාසාට පෙන්නනවා. දෙන්න ටික වෙලාවක් මේ විදියට කතා කර කර ඉන්නවා. ඩ්‍රාසා ලෙවිට ඩ්‍රාන්ස් කරලා පෙන්නනවා. ලෙවි ඩ්‍රාසා ළඟ තියෙන බෝතලයට වෙඩි තියලා තමන්ගේ හැකියාව පෙන්නනවා. හැබැයි මේ
දෙන්නගේ මේ ආතල් එක ටික වෙලාවයි තියෙන්නේ. ද්‍රාස දකිනවා ලෙවිගේ පැත්තෙන් දුර්ගේ බෑවුමේ මොකෙක් හරි උඩට නගිනවා. ද්‍රාස ඉක්මනට ලෙවිට පහළ බලන්න කියනවා. ලෙවි පහළ බලද්දී විකෘතුන මිනිහෙක්. ලෙවි ඉක්මනටම ගන්නේ කරන් උට වෙඩි තියනවා. වෙඩි තියද්දී ඌ එතන අටවල තියෙන බෝම්බයක වැදිලා ඒකත් පුපුරනවා. ඒත් එක්කම ද්‍රාස දකිනවා. තව ඒ වගේ විකෘතුන යොන් ගොඩක් ලෙවිගේ පැත්තේ ඉන්නවා. ද්‍රාස ඉක්මනට මේ පැත්තේ තියෙන මැෂින් ගන් එකෙන් ලෙවිගේ පැත්තේ ඉන්න විකෘතුන සත්තු වගේ උන්ට වෙඩි තියනවා. ද්‍රාසට පුළුවන් වෙනවා ලෙවිගේ පැත්තේ උණු මරලා බිම දාන්න. වෙඩි සද්ද නිසා විකෘතුන මිනිහේ ද්‍රාසගේ කකුල් දෙක ළඟට නැගගෙන එනකම් ද්‍රාස දන්නේ නැහැ. ද්‍රාස කොහොම හරි පිස්ටල් එකෙන් උඩ වෙඩි තියලා බිමට දානවා. එතකොට තමයි ද්‍රාසට තේරෙන්නේ තමන්ගේ පැත්තේ ගොඩක් විකෘති සත්තු උඩට එන්න පටන් අරන්. මේ වෙලාවේ ලෙවි වෙඩි තියලා ද්‍රාසට උදව් කරපු නිසා ද්‍රාසට පුළුවන් වෙනවා ඒ තැන ආරක්ෂා කරගන්න. කොහොම හරි දෙන්නටම සිද්ධ වෙනවා සත්තු වෙන එක නතර වෙනකම් ටික වෙලාවක් වෙඩි තියන්න. දුර්ගේ හයි කරලා තියෙන ඔටෝ ක්‍රියාත්මක වෙන මැෂින් ගන් හිමත් ක්‍රියාත්මක වුණ නිසා දෙන්නට එතන තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වෙනවා. ද්‍රාසාගේ උපන්දිනේ ඒ විදිහට සමරන්න ඕන එකට දෙන්නට මිහින. ඊළඟ දවසේ දෙන්නම විනාශ වෙන දේවල් නැවත හදන්න පටන් ගන්නවා. ගන් වලට බුලට් පුරවනවා. පිපුරන බෝම්බ වෙනකොට අලුත් බෝම්බ හයි කරනවා. දෙන්න දුර්ගේ දෙපැත්තේ හරියට හැමදේම එකට කරන්නේ. දෙන්නට කතා කරන්න බැරි වුණාට බෝඩ් වල ලියලා දෙන්නගේ අදහස ඕමාරු කරගන්නවා. ටික දවසක් යනකොට දෙන්න හොඳටම ලං වෙලා. දෙන්නට දැන් මුණ ගැහෙන්න නැතුව ඉන්න බෑ. ද්‍රාස කියනවා ලෙවිට ඔයා මගේ ළඟවත් හිටියනම් කොච්චර හොඳද කියලා. කෙල්ල කිව්ව විතරයි ඊළඟ දවසේම ලෙවි ද්‍රාසව හම්බ වෙන ක්‍රමයක් හොයන්න පටන් ගන්නවා. ලෙවි හදන්නේ එහා පැත්තට යන්න. ලෙවි RPG එකක් අරගෙන ඒකේ පුපුරන කොටස ඉවත් කරලා RPG බුලට් එක පිටිපස්සෙන් විශාල කේබල් එකක් එල්ලනවා. ලෙවි හදන්නේ RPG එකෙන් හම්බේ ද්‍රාසා ඉන්න පැත්තට විදින්න. ද්‍රාසා තනි පැත්තේ ඉඳන් මේ ලෙවි කරන හදන දේ දිහා බුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා. ටික වෙලාවකට පස්සේ ලෙවි RPG එකෙන් අර කේබලය ද්‍රාසා ඉන්න පැත්තට විදිනවා. ද්‍රාසාත් ඉක්මනට ගිහින් ඒ කේබල් එක අරන් විශාල ගහක බඳිනවා. දැන් ඔක්කොම හරි ලෙවිට තියෙන කේබල් එකේ එන්න විතරයි. ලෙවි මල් ටිකකුත් කඩාගෙන කේබල් එකේ ද්‍රාසා ඉන්න පැත්තට එනවා. ද්‍රාසා හිතා කැමැත්තෙන් ලෙවිව පිළිගන්නවා. ලෙවි නාල වෙන ඇඳුම්කුත් ඇඳගෙන දැන් හදන්නේ දෙන්නත් එක්ක රෑ කෑම ගන්න. දෙන්න කෑම ගන්න ගමන් පොඩි වයින් ෂොට් දෙක තුනකුත් ගන්නවා. ටික වෙලාවක් ගත වෙනවා. දෙන්නම දැන් ටික ටික සූදානම් වෙන්නේ වෙන සෙල්ලමක් කරන්න. මේ දෙන්න රෑ ගොඩක් සුන්දර විදියට අවසන් කරනවා. පහවදා උදේ ලෙවි ද්‍රාසාට කිස්සෙකුත් දීලා ආපහු කේබල් එක දිගේ යනවා. ටික දුරක් යද්දී ලෙවිගේ කුළුණ පැත්තේ තියෙන බෝම්බයක් පුපුරනවා. ඒක වෙන්නේ අර විකෘති සත්තු උඩට ඇවිත් ලෙවි යටවල තිබ්බ බෝම්බයකට අහු වෙලා. කොහොම හරි මේ බෝම්බය පුපුරපු නිසා ලෙවි යන කේබල් එක කැඩෙනවා. ලෙවි දුර්ගේ ඇතුළට වැටෙනවා. ලෙවි පැරෂුටයක් අරන් ගියපු නිසා ලෙවිට පුළුවන් වෙනවා පැරෂුටය දාගෙන දුර්ගේ ඇතුළට ගොඩ බාන්න. ලෙවි වැටෙනවා දැක්ක ද්‍රාසාත් දෙපාරක් හිතන්නේ නැතුව පැරෂුටයකුත් පිටේ එල්ලගෙන ගන් එකකුත් අරගෙන දුර්ගයට පයින්නවා. දුර්ගේ විකෘති සත්තු ගස්සල් පවා විකෘති වෙලා. ද්‍රාසාත් ලෙවි ඉන්න තැනට එනවා. ඒත් එක්කම විශාල සද්දයකුත් දාගෙන අශ්වයෙක්ගේ පිටේ නැග්ගත් විකෘති සෙබළු ඇවිත් මේ දෙන්නට පහර දෙනවා. පේන විදියට මේ දෙන්නව මරලා කන්නද කොහෙද හදන්නේ. ලෙවි සහ ද්‍රාසාට මේ විකෘතියන්ට වෙඩි තියලා එතනින් බේරෙන්න පුළුවන් වෙනවා. මේ ඇවිත් තියෙන්නේ 1940 දී මේ දුර්ගයට ඇවිත් ආපහු ගියේ නැති සෙබළු කණ්ඩායම. මේ සෙබළු කණ්ඩායමට මෙහෙමුනේ ඇයි කියන එක ලෙවි සහ ද්‍රාසාට ලොකු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙත් හිතේ තියාගෙන ලෙවි සහ ද්‍රාසා ඉස්සරහට යනවා. ඉස්සරහට යද්දි මේ දෙන්නට අමුතු මකුළුවන්ට විකෘති සෙබළුන්ටත් වෙඩි තියන්න සිද්ධ වෙනවා. වෙරිසද්දි පස්සෙන් යන සෙබළු නිසා ලෙවි සහ ද්‍රාසා දුවලා ගිහින් විශාල බිල්ඩින් එකක් ඇතුළට යනවා. ඇත්තට මේක පරීක්ෂණාගාරයක්. ඒකේ ඇතුළේ තිබ්බ ජෙනරේටරයක් ඔන් කරගත්ත මේ දෙන්නට ඒකේ ඇතුළේ තිබිලා රෙකෝඩ් කරපු වීඩියෝ පටයක් හම්බ වෙනවා. ඒකේ තියෙන විදියට කලින් මෙතන තිබිලා තියෙන්නේ ජෛවාවි පරීක්ෂණාගාරයක්. විශාල භූමිකම්පාවක් නිසා තමයි මේ පරීක්ෂණාගාරය විනාශ වෙලා තියෙන්නේ. මේ පරීක්ෂණාගාරයෙන් නිකුත් වෙලා තියෙන විෂ වායුවක් නිසා තමයි මේ හැම දෙයක්ම විකෘති වෙලා තියෙන්නේ. දවසක් වගේ මේ විෂ වායුවට නිරාවරණය වෙලා හිටියොත් මේ වෛරස් එක ආසාදනය වෙන්න පටන් ගන්නවා. ආසාදනය වුණොත් දවස් 5ක් යද්දී ශරීරය විකෘති වීම පටන් ගන්නවා. ලෙවි සහ ද්‍රාසා මෙතනින් තව දෙයක් හොයා ගන්නවා. මෙතන වුණ භූමිකම්පාවෙන් පස්සේ ඩාර්ක් ලේක් කියන ජාන පරීක්ෂණ සමාගමක් තමයි මේ තැන ගැන අධ්‍යයනය කරන්න පටන් අරන් තියෙන්නේ. එයාලගේ ඩ්‍රෝන මාර්ගයෙන් මේ දුර්ගයෙන් DNA සාම්පල් අරගෙන ගිහින් සුපිරි සොල්දාදුවෝ හදන්න තමයි උත්සාහ කරන්නේ. ඩාර්ක් ලේක් සමාගම තමයි මේ දුර්ගය හැමෝගෙම වසන් කරගෙන රහසක් විදියට තියාගෙන ඉන්නේ. මේක විනාශ වෙන්න නොදී. එතකොට මේ ලෙවි එහෙම වැඩ කරන්නේ හමුදාවට නෙවෙයි. මොවුන් වැඩ කරන්නේ ඩාර්ක් ලේක් කියන සමාගමට. ලෙවි සහ ද්‍රාසා දෙන්නවම රවට්ටලා තමයි මේ ජොබ් එක මේ දෙන්නට බාර දීලා තියෙන්නේ. මේ දෙන්නම හිතුවේ මේක හමුදාවේ රහස් මෙහෙයුමක් කියලානේ. ඒත් ඒක එහෙම නැහැ. තව මෙතන ස්ට්‍රේ ඩොග් කියලා ආරක්ෂක පද්ධතියක් තියෙනවා. ඒ ආරක්ෂක පද්ධතිය නිසා තමයි ලෝකෙන්ම මේක රහසක් විදියට තියෙන්නේ. මේ ආරක්ෂක පද්ධතිය විනාශ වුණොත් ස්වයංක්‍රීයව මේ දුර්ගය විනාශ වෙන විදියට තමයි හදලා තියෙන්නේ. විශාල පිපුරුමකින් තමයි විනාශ
විනාශ වෙන්නේ. ලෙවි සහ ඩ්‍රාසා හොයාගන්නවා මේ විකෘති මිනිස්සු හැදෙන තැන. එතන ගහක් වගේ වැල් වලින් පිරීලා මැරෙන මිනිස්සුන්ව ඒ වැල් වලින් එතෙනවා. ඒ විදිහට තමයි මේ විකෘති මිනිස්සුන්ට පණ එන්නේ. මේ දෙන්න ඒ වැල් අස්සෙන් යද්දී මේ දෙන්නට පේනවා හුස්ම ගන්න තාම සම්පූර්ණ උනේ නැති ජීවීන්. ටික වෙලාවකින් මේ දෙන්නවත් ඒ වැල් ඔතා ගන්න හදනවා. ලෙවි සහ ඩ්‍රාසා ග්‍රෙනේඩ් එකක් දාලා තමයි එතනින් බේරෙන්නේ. මේ දෙන්නට මෙතනදී පරණ වාහන වගේක් හම්බ වෙනවා. ඒ වාහන වලින් ලොකු රෝද තියෙන වාහනයක් හදාගෙන දෙන්න කැඩුන කේබල් එක තියෙන තැනට යන්න පටන් ගන්නවා. මේ දෙන්න පස්සේ විකෘති සෙබළුන් පන්නනවා. වාහනයෙන් කැඩුන කේබල් එක ළඟට ගියපු මේ දෙන්න හදන්නේ ඒ කේබල් එක වාහනයට සම්බන්ධ කරලා බැම්ම දිගේ වාහනේම උඩට යන්න. ඒත් ලේසි වෙන්නේ නැහැ. විකෘති සෙබළු එනවා. අමාරුවෙන් සෙබළුන්ට පහර දෙන ගමන් හිමි වාහනයෙන් බැම්ම දිගේ උඩට යනවා. විකෘති සෙබළුත් කේබල් එක දිගේ එල්ලි උඩට එනවා. ලෙවි ඉක්මනටම වාහනේ තෙල් ටැංකිය හිල් කරලා වාහනයත් එක්ක ගිනි තියනවා. ඒකින් අර කේබල් එක දිගේ උඩට නැග්ග විකෘති සෙබළු ගිනි අරගෙන පහළට වැටෙනවා. ලෙවි සහ ඩ්‍රාසා ජීවිතය බේරගෙන උඩට එනවා. ඒත් බාර්තෝ කියන ඩාක් ලේක් එකේ අයිතිකාරිය දැනගන්නවා. ලෙවි සහ ඩ්‍රාසා දුර්ගය ඇතුළට ගියා. හැම රහසක්ම මේ දෙන්න දන්නවා කියලා. ලෙවි දුර්ගය ඇතුළේදී කම්පියුටරයක් ඔන් කරානේ. ඒකේ කැම් එකකින් මේ දෙන්නව රෙකෝඩ් වෙලා. බාර්තෝ හදන්නේ තමන්ගේ ටීම් එකත් එක්ක ගිහින් ලෙවි සහ ඩ්‍රාසාව මරන්න. ලෙවි සහ ඩ්‍රාසාත් එයාලගේම ප්ලෑන් එකකට වැඩ. පේන විදියට මේ දෙන්න හදන්නේ දුර්ගය විනාශ කරන්න. දුර්ගය දිගේ හයි කරලා තියෙනවා ක්ලොකර් කියලා චන්ද්‍රිකාවලට සිග්නල් යවන ඇන්ටනා වර්ගයක්. ලෙවි සහ ඩ්‍රාසා ඒ ඇන්ටනා හරහා කේබල් එකක් දාන ගමන් තමයි ඉන්නේ. මේ දෙන්න මේ වැඩේ අවසන් කරනවත් එක්ක බාර්තෝ චොපර් එකෙන් තමන්ගේ කණ්ඩායමත් අරන් එනවා. ලෙවි සහ ඩ්‍රාසාත් කැලේ අස්සට දුවන්න පටන් ගන්නවා. තමන්ගේ ස්නයිපරුත් අරන්. දෙන්න ඉන්නේ දුර්ගයේ දෙපැත්තක නිසා වැඩේ ටිකක් අමාරු වෙනවා. මේ දෙන්න ඩ්‍රෝන වලනොත් වෙඩි තියන්න පටන් අරන්. දක්ෂ වෙඩික්කරුවෝ නිසා ඩ්‍රෝන වලට වෙඩි තියන්න මේ ලෙවි සහ ඩ්‍රාසාට පුළුවන් වෙනවා. ඊළඟට ලෙවි සහ ඩ්‍රාසා කලින් කතා කරගත්ත විදියට කුස දැනකට ගිහින් දුර්ගයේ තියෙන ක්ලොකර් කියන ඇන්ටනා වලට වෙඩි තියලා පුපුරලා දානවා. ක්ලොකර් විනාශ වුණා කියන්නේ දුර්ගයේ ස්වයංක්‍රීයව විනාශ වෙන්න පටන් ගන්නවා කියන එක. විනාඩි 2කින් කිලෝමීටර් 4ක විනාශයක්. ලෙවි සහ ඩ්‍රාසා නම් දුවගෙන ගිහින් ඒ පිපුරුමෙන් බේරෙනවා. ඒත් බාර්තෝගේ ටීම් එකට පැන ගන්න වෙලාව මදි වෙනවා. මෙන්න මේ විදියට දුර්ගය බාර්තෝගේ ටීම් එකත් එක්ක විනාශ වෙනවා. ටික කාලයකට පස්සේ රෙස්ටොරන්ට් එකක වැඩ කරන ඩ්‍රාසා හොයාගෙන ලෙවි එනවා. ඇවිත් මට ඔයා ළඟට එන්න ඕන කියලා ඩ්‍රාසාව සිප ගන්නවා. මෙන්න මේ විදියට තමයි මේ සුපිරි ෆිල්ම් එක අවසන් වෙන්නේ. ඉතින් තවත් මේ වගේ මූවීස් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් දවසක තවත් සුපිරි මූවී එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.